අතර එක් වී මට මතක ඇවිලෙයි කඳුළු ගිනි දැල් නිබා දවමලායේ දුක් ගීතයම අද දින රාජ මැදුරේ වැයේ ඇයි මගේ සමිඳ මාතානි යන්න අමුරුකාරවල ශ්‍රී මේධාකර මෞලික පිරිවේ පරිවේනාධිපති මීගම අක්කර 50 ශ්‍රී ජයසුන්දරාරාම විහාරස්ථානයේ විහාරාධිපති කාව්‍ය ශ්‍රී විශාරද කාව්‍ය ශිරෝමණි රාජකීය පඬිත රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික ධර්මදේශක පූජ්‍යපාද නමුත්යන්ට අවසරයි තොරපිටියේ සරණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අපේ මේ පින්කමට බොහොමත් ගෞරවයෙන් පිළිගන්නවා කියන චේතනාවෙන් කවුරු සාදුකාරයක් පවත්වනවා. අද මේ උතුම් වූ සදහම් දේශනේ දායකත්වය අරගෙන කටයුතු කරනවා. මීට වසර දෙකකට පමණ පෙර අප අතරින් නියෝ ඊයේ සෝමාවතී මෑණියන්ගේ අද දිනට යෙදී ඇති 86 වන ජන්මදිනය මූලික කරගෙන එවැගේම ජේ ජයසේකර පියාණන්ට කුමාර පෙරේරා සුරියුගාරතු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින්කැමිනවීම හා ඉක්මන් භවයකදී නිවන් අවබෝධය ප්‍රාර්ථනා කිරීම කියන අරමුණ පෙරදැරිව මේ උතුම් පින්කම ඉෂ්ට සිද්ධ කරනවා. එවැගේම තමයි විහාරස්ථානයේ වැඩ වාසය කර අපවත් වූ සියලු ස්වාමීන් වහන්සේලාට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීම දැනට විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලු ස්වාමීන් වහන්සේලාට ආදරණීය ධර්මදේශකයන්න් වහන්සේට සිත ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව වාසය කරන ජයසේකර පවුලේ සියලු දූ දරුවන් මොහොත මිරිමිරියන් ඇතුළු සියලු ඥාතීන්ට අද දින ධර්මදේශනාවට පැමිණ පාසක සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ ආරම්භයෙන් ඒ පින්වත් හැම දිනම මේ උතුම් පින්කම අද දවසේදී ඉෂ්ට සිද්ධ කරනවා. ඉතින් බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා අපේ දේශකයන්න් වහන්සේට දහත් වාක්‍ය පූජා කරමින් මේ ධර්ම දේශනාවට ආරාධනා කරන හැටියට පෞසාදකාරය දීලා ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා.
සම්මා සම්බුදු ගුණ පැතිරේවා ලෝතුරු ගුණයෙන් සිතම නිවේවා සම්මා සම්බුදු ගුණ සීවේවා සාදු හඬින් දසත නිවේවා වාරය පැමිණ ඇත සඳහන් රස බොන්න අවසිය තුන් දොරම සංවර කරගන්න මේ හැම දිනම සීලක පිහිටන්න කිවමන නමස්කාරය පන්සිල් ගන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါဒာဝေရမဏီစိกขาပဒံ සමාදියාමි အတိ နာဒါနာဝေရမဏီစိกขาပဒံ စမာ
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නීති සරණ සහිත පංචශීලය උතුම් නිවන් මාර්ගඵල පිණිස හේතු වේවා හේතු වේවා හේතු වේවා සාදුකයන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා සාරා සංකේය කල්පලක්ෂය වලදී නිශංකේ දිරවද සත්‍යවාදීව ගෙවන් වත්කල උතුම් පිරිතුරු තුනුරුවන්හි කුණරුවන් කඳ මනුරුවන් දනරුනි දන සමජුකලදී තිබෙන්නට කරමිනි ලෙස භක්ති වන්දනා තිරසර පූජාව දෙ නලලට අරගෙන වන්දනා කරගන්න. ලෝක ආසරණයි භාව හිතට දැනේ දහමින් නැත් ගුණහින්දායි
යුග යුග පුරා ගෝසතුනට පාපාපල දුක්ඛිත භාවින් ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට මම පළමුවද දෙවනුවද තිවනුවද නමස්කාර කරන මාගේ නමස්කාරය දීවා සාදු. අද මේ උතුම් වූ පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන පින්වතුන්ගේ අරමුණ බවට පත් වෙලා තිබෙනවා. ඊට වසර දෙකකට පෙර මේ අතන්ගේ අතරින් සදාතම වේවන්න දෙයදුණු ඊයේ සෝමාවති ආදරණීය මෞතුමියගේ අද දිනට යෙදී තිබෙන 86 වෙනි ජන්මදිනය මූලික කරගෙන ඒ ආදරණීය අම්මාට ඒ ආදරණීය මෞතුමියට පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා කියන ප්‍රාර්ථනාවත් ජේ ජයසේකර පියතුමාණන්ට කුමාර පෙරේරා සොහොයුරා ඇතුළු පවුලේ නම් මේ පරිලෝකීය සියලුම බලකේ නාමීට මේ උතුම් වූ පින් කුසල අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී උත්තරීතර වූ නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් වූ පින්කම පාරමී ධර්මයක් වේවා කියන සාදු සිතුවිලි එවැනි විහාරස්ථානයේ වැඩ වාසය කොට අපවත් වී වදාළ පින්වන්ත ආදී මහා සංඝරත්නයට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව දැනිට විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට එවැගේම ධර්මදේශකයන්න් වහන්සේට දීර්ඝායුෂ සම්පත් උදාපත් වේවා කියන සාදු සිතුවිල්ලක් දෙක කරගෙන එවැගේම සුජීවත්ව වාසය කරන ජයසේකර පවුලේ පින්වන්ත සියලුම දෙනාට මොනුපුරු මෙහෙපිරියන් ඇතුළු සියලුම දෙනාට ධර්මදේශනාවට සම්බන්ධ වෙන පින්වන්ත ඔබහැම සියලු දෙනාටම ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන ජයසේකර පවුලේ දවදරියන් සියලුම දෙනාට මේ පවුලේ පින්වන්ත සියලුම දෙනාට මේ උතුම් වූ පින්කම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම පාරමී ධර්මයක්ම වේවා කියන ප්‍රාර්ථනා කරමි. එවැගේම ධර්මශාලාවෙහි කරමින් විහාරස්ථානයේ අභිවෘද්ධියට කැපවෙන ජයහින්දේ එක්ස්පෝර්ට් අධිපති සම්පත් අනුරුද්ධ මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත සෑම සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අරමුණු හිතේ ඇති කරගෙන අද දවසේදී අවුරුදු 5ක් සම්පූර්ණ වෙන දිව්‍ය ශක්තිය ආදරණීය පුතුණුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කරමින් ආලෝක පූජාවේ ප්‍රධාන දායකත්වයෙන් ගෙන කටයුතු කරනවා. ඉතින් සියලුම දෙනාට මේ උතුම් පින්කම නිතින්ම මේ උතුම් පින්කම උතුම් ධර්මය අවබෝධ වීම පිණිසම පාරමී ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වතුනි
මේ උතුම් කාරුණ්‍ය ධර්ම දේශනාව ඔබ සෑම සියලු දෙනාගේ ජීවිතවලට උතුම් ධර්මාවබෝධයේ පිණිසම පාරමී ධර්මයක් වේවා කියන සාදු සිතුවිල්ලෙන් යුක්තව මෙතෙන් පටන් මේ දේශනාව මේ විදිහට ආරම්භ කරනවා. පිටුතුනි මම ඔබට මේ උතුම් දේශනාව තුළින් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. තව උත්තරීතර වූ චරිතයක් පිළිබඳව. අපි අද බලමු මේ කාරුණ්‍ය ධර්ම දේශනාවෙන් මෙන්න මේ විදිහට. භවයෙන් භවය සසරිනවා
පෙරනොම හැඟුණ හැඟුමක් හදවතට දැනේ විමසා බලමු පින්වත අපි කිමද උනේ තුන් ලොවදී මොදී පංකර මුනිදු වේදා කරුණා දැස මතු ලෝසත් බිතට බෙදා විවරණ දෙමින් බෝසත් සිත ඉවත නොදා දෙසුදම් ගංගුල ඇසුවා සවන එදා දීපංකර බුදුරජාණන් වහන්සේට මහනිල්මල් පූජා කරනවා කියලා සුමිත්තා නම් දේවිය එතෙන්ට පැමිණෙනවා. මේ සුමිත්තා කියන්නේ කවුරුද? අපි කතා කරන බුද්ධමාත්‍ය යශෝදරා දෙරණිය. තමන් පින්වතුනි මහනිල්මල් අතින් දරාගෙන ලෞතර බුදුරජාණන් වහන්සේට මහනිල්මල් පූජා කරනවා කියන ප්‍රාර්ථනාවෙන් එතනට පැමිණෙනකොට යශෝදරා දේවිය සුමිත්තා දේවිය දක්නවා පින්වතුනි අර මඩකුඹුරුව මත ටික ඇදලා සිටින සුමේධ නම් තාපසතුමා තමන් ගෙනාපු මහනිල්මල් වලින් කොටසක් සුමේධ නම් තාපසතුමාට දෙනවා මේ මල් බුදුන්ට පූජා කරන්න කියලා. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ පෙදා යශෝදරා දේවිය මානින් මල් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. හරි අපූර්ව විදිහට යශෝදරා දේවිය ප්‍රාර්ථනා කරනවා පින්වතුනි. එදා බුදු බව පතා මිතුවක් පාරමී පිරු නියතව ලබාගත් විවරණ පිණිසරෝ කරණිනි අයදුමක් මහබෝසතුනි ගරු ඉන්නද මම සසරෙහි සැරි සරණ තුරු මාවල කන්න කිසි ලෙසකින් සිත නොඑපා බිම්නිමි මම සම්බුදු බව පිණිස උපා වන්දිමින් එදා අප මහබෝසතුගේ දෙපා ඇය කීවාය සොම්නස පිරි සිනහ පපා ලෝතුරුවන් මගේ ආදීනොත් වරන් දෙමි කෙලෙසුන් අසන්නට නිබඳව සහාය වෙමි ලැබු විවරණය සපුරන තෙක්
සොමිත්තානම් දේවියදා දීපංකර බුදුරජාණන් වහන්සේට මානෙන් මල් පූජා කරන කියනවා භාග්‍යවතුන් වහන්සේ මම සුමේදනම් තාපසතුමා යම් දවසක උත්තරීතර වූ බුද්ධත්වයේ ලබන වාද ඒ ලබන තා පොරොන්දුවක් වෙන්න මම බුද්ධත්වයේ ලබන තා මම ඔහුගේ පසු පසින් ගමන් කරනවා කියනවා. එදා ලේන කුලේ ඉඳන් බෞද්ධ බුද්ධත්වයේ දක්වාම යශෝදරා දේවිය සිතාර්ථ කුමාරයාගේ හෙව නැල්ල වගේ පිටිපස්සෙන් හිටියා. යශෝදරා දේවිය තම ආදරණීය ස්වාමියාව ආරක්ෂා කරපු හැටි මෙන්න මේ කතන්දරයකින් ආලබලන්න. මේ සසර ගමන පුරාවට යශෝදරා දේවිය ජීවිත පරිත්‍යාගයක් සිදු කරපු අල්ප ප්‍රමාණයක් විතරයි. පින්තුනි එදා සන්දගිරි පොළොවේ කිඳුරේ කුවිලා පෙර කල බෝසත් නුපදිනවා කිඳුරිය සමගින් සැලමුතු ප්‍රේමෙන් සසර පැතුම ලෙස නිවසෙනවා බඹගත් රජුගේ හිසාර පාරින් මහා බෝසත් සිසුන් වෙනවා සඳ කිඳුරිය යශෝදරනියන් එදිනත් තමනිමි සුරකිනවා සොත්තිසේන නම් රජු වීපදී පෙර කල බෝසත් වැඩඉන්නේ දරුණු කුසුටයක් සියෝ ළඟ වැඩදී මහා වනයට ගොස් සැඟරින්නේ රජු හට මුවටෙන් කරන අදහස අග පිසට දැන් මතුවෙන්නේ එදා සම්බුලා දේවිය විලසින් යශෝදරනියයි ළඟ ඉන්නේ විසතුරු වීලා අපමහා බෝසත් තපස් රකින්නට පිට වෙනවා එපාතියක් දින් මන්ත්‍රී කුමරිය වංකගිරිය වෙත පැමිණෙනවා දරුවන් දන් දී පූජක බමුණට දේවියන් පෙරම් දෙනවා යශෝදරාවන් ඒ භවයේදී කඳුලින් දුක ඉවසනවා කඳුලින් දුක යශෝදරා දේවිය තමන්ගේ ආදරණීය ස්වාමියා වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයක් කරපු
සංසාර ගමන් මාර්ගයේ තිබද දීපංකර පාදමූලයේදී දා බුදුරජාණන් වහන්සේට දීපංකර බුදුහාමුදුරුවන්ට පොරොන්දු වුණා වගේම සසර ගමනේ හේව නැල්ල වගේ යශෝදරා සිද්ධාර්ථ කුමාරයා පසුපසින් හිටියා. මේ උපත්ය ලබන්න පිළිතුරේ මේ දෙදෙනාගේම අවසාන ආත්ම භවය. එදා සම්මරණ පරිදවා ලෞතර බුද්ධත්වයේ ලබා ගැනීම පිණිස ලොම්බිනි සාල මනෝධ්‍යානයේදී මහා මායා කුසින් මේ ලෝකේ සිද්ධාර්ථ කුමාරෝපත්තිය සිද්ධ වෙනකොට පින්තුනි ඒ දවසේම සිද්ධාර්ථ කුමාරෝපත්තිය සිද්ධ වෙලා තප්පර කීපයක් යනකොට සුප්‍රබුද්ධ රජතුමාගේ අග්‍රමහේෂිකාවගේ කුසින් මේ ලෝකේ උත්තරීතර කාන්තාවක් උපත්තිය ලැබුවා. විසන්පුර පසළොස්වක පොහොය දවසක ඒ මේ අපි කතා කරන යශෝදරාවයි. පිළිතුරු එදා මේ දෙදෙනා අවුරුදු 16ක් පුරාවට ළමා ජීවිතය ගත කරමින් ඉන්නකොට 16 වයස් සම්පූර්ණ වුණු සිද්ධාර්ථ කුමාරයාට කුමාරිකාවක් සරණ පාවා දෙන්නට සුද්ධෝදන රජතුමා තීරණය කරනවා. හැබැයි නිකන් නෙවෙයි. මුළු රටේම හිටපු ඇමතිවරුන්ට රාජ්‍ය මාත්‍යවරුන්ට හැම කෙනෙකුටම ආරාධනාවක් යවනවා. ඔබගේ ළඟ සිටින ඔබේ දූ කුමාරවරු එකතු කරගෙන කිඹුල්වත්පුරයට පැමිණෙන්නට කියලා. ඒ වෙන මොකද නිසා නෙවෙයි. අවුරුදු 16ක් පුරාවට සිද්ධාර්ථ කුමාරයා ඉගෙනගත් ශිල්ප බලන්න ශිල්ප බලලා සිද්ධාර්ථ කුමාරයා කැමති කෙනෙක්ව විවාහ කරලා දෙන්නට. පින්වතුනි එදා සුප්‍රබුද්ධ රජතුමා සමග කිඹුල්වත්පුර පැවිදීමේ එකට කියනවා ස්වයංවරය කියලා. මෙන්න මේ ස්වයංවරයට සුප්‍රබුද්ධ රජතුමා සමග යශෝදරා දේවිය පැමිණෙනවා. අර සිද්ධාර්ථ කුමාරයා පින්වතුනි එදා කටු ශිල්ප දුනු ශිල්ප දක්වමින් නිමදිමේ කැන්කුලෙහි මදමාන නසනවා සිදුහතුන් පැශිල්ප දුටුවනික රජවරුන් පුදුමයෙන් ප්‍රතිරාව නගනවා තමන්ගේ දියණියන් කුමරුගේ අත ගන්න කැමැති බව රජවරුන්
යශෝදරා දේවිය සුද්ධෝදන රජතුමාගේ ආරාධනාවෙන් අර සිද්ධාර්ථ කුමාරයා සමග විවාහ ජීවිතය ගත කරන්න සරණ පාදා දුන්නා. අවුරුදු 13ක් පුරාවට මේ දෙදෙනා බොහොම ආදරයෙන් කාර්මිකව ජීවිතය ගත කරනකොට සිද්ධාර්ථ කුමාරයාට අවුරුදු 29 වෙනකොට මේ ලෝකයේ සියලුම දේවල් අනිත්‍ය මෙනෙහි කරමින් එදා තමන් එකට ජාත භූමිය ලැබපු උපත්තිය ලැබපු චන්නයන්තිය කාන්තක ආශ්‍රයාගේ අසුපිටනෙහි නිරංජනා ගම්තීරයට යන්නේ වෙනතුනි සස්සර දුකින් අත මිදෙන්න පිණිස රාහුල ජාතෝ වන්දනා ජාතා රාහුල කුමාරී උපත්තිය ලැබුවා බැන්මක් ඇති වුණා කියලා හිතුවා ඒ බැන්ම මැඩ පවත්වාගෙන එදා 29 වෙනිදී සිද්ධාර්ථ කුමාරයා පින්වතුනි මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ කරනවා. යශෝදරා දේවිය පසුදා උදෑසන නැගිටලා බලනකොට සිද්ධාර්ථ කුමාරයා පේන අහලවත් නැහැ. චන්න ඇමතියද කාන්තක ආශ්‍රයද ඇඬු කඳුමි චන්න ඇමතියා යශෝදරා දේවියට විස්තරේ කීවට පස්සේ යශෝදරාගේ හදවතට දැනුනේ අප්‍රමාණ වූ දුකක් සංතාපයක්. එන්නතුනි එදා යශෝදරා දේවිය තමන්ගේ රාජමාලිකාවේ උඩු මහන් තලාවට ගිහින් හිමාල මහා වනයේ දිහා බලාගෙන යශෝදරා දේවිය අතීත මතක කරන්නේ පිටුතුනි මෙන්න මේ විදිහට දැසින් උණු කඳුළු යන්නේ එය හිතනවා එය කියනවා ආකටි සාසරේ මුවිමාට නිදන විට දී මිතු
යශෝදරා දේවිය හිමාල මහා වනාන්තරයේ දිහා බලාගෙන මේ විදිහට තුකින් පැමිණෙනකොට යශෝදරා දේවියට ආරංචියක් එනවා. සිද්ධාර්ථ කුමාරයා හිස මුඩු කරමින් කසාවල් දරමින් රාජකීය සලුපිලි සියල්ලක්ම අත්හැරලා දිනකට එක වේලක් පමණක් ආහාර ගන්න බව පියාණන්චි ආපු යශෝදරාව පිටුතුනි එදා තමන හිස මුඩු කරමින් කසාවල් දරමින් රාජකීය සලුපිලි සියල්ලක්ම අත්හැරලා යශෝදරා දේවිය ඒ විදිහටම ජීවිතය ගත කරනවා. සය අවුරුද්දක් පුරාවට දුෂ්කර ක්‍රියාවදී යෙදෙමින් සිටිපු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දෙවිතුනි එදා වෙසක්පුර පසළොස්වක පොහොය දවසේ උත්තරීතර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ඔබ අප වැනි අසරණ මිනිස්සුන්ට ජීවිතේ අර්ථය කියා දීම පිණිසමයි. පින්තුනි, බුද්ධත්වයේ ලැබලා පස්වක මහණුන්ට ධම්ම දේශනාවන් සිදු කරමින් අවසානයේ ලෞතර බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා ශාක්‍ය වංශිකීන් වූ තමන්ගේ ඥාතීන්ට ධර්මයේ දේශනා කරන්නට කිඹුල්වත්පුරයට වැඩම කරන්නට. මේ තීරණය ගත්ත ලෞතර බුදුරජාණන් වහන්සේ ආර්ය මහා සංඝරත්නය පිරිවරාගෙන කිඹුල්වත්පුරයට වැඩම කරනකොට සත්පයස් පිරුණු රාහුල කුමාරයා යශෝදරාවගෙන් අහනවා
අම්මේ තාත්තකෝ කියලා ඒ වෙලාවේ තමන්ගේ ඇඟෙහි දරාගෙන යශෝදරා දේවිය ශාක්‍ය වංශිකී දහම් දේශනාවන් සිදු කිරීම පිණිස වැඩම කරන ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්දලා යශෝදරා දේවිය රාහුල කුමාරයාට කියනවා චක්ක වරං කීතරන්ත සුපාදෝ ලක්කන මන්දිත ආජත පන්හි චාමර චන්ද විභූසිත නරසිංහ ගාථා සජ්ජායනා කරන රාහුල කුමාරයාට තම ආදරණීය පියතුමාව පෙන්වනවා. සුද්ධෝදන රජතුමාගේ ආරාධනාවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේලා කිඹුල්වත් පුරේ හිටපු ශාක්‍ය වංශිකයින්ට උත්තරීතර වූ ධර්මයේ දේශනා කරනවා. පිටුතුනි එදා ලෞතර බුදුහාමුදුරුවෝ ශාක්‍ය වංශිකයින්ට ධර්ම දේශනාව සිදු කරලා අවසානයේදී තමන්ගේ සසර ගමන පුරාවට කිව නැල්ලක් වගේ හිටපු කිව නැල්ල පිටිපස්සෙන් යමින් තමන්ගේ බුද්ධත්වයේ වෙනුවේ උත්තරීතර වූ පාරමී ධර්මයන් පූර්ණේ කරපු යශෝදරා දේවියගේ රාජමාලිකාවට වැඩම කරනවා. සත් අවුරුද්දකට පසුව යශෝදරා දේවිය තමන්ගේ ආදරණීය ස්වාමියාව දකිනවා. ඒ අපමහා ලෞතර බුදුරජාණන් වහන්සේ දැසි කඳුළු සලවි දැසි උණු කඳුළු හෙළවි පින්වතුනි එදා බුදුහාමුදුරුවෝ යශෝදරා දේවියගේ රාජමාලිකාවට වැඩම කළාට පස්සේ තුවගෙන ගිහින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ දෙපතුල් පිරිමදිමින් සංසාර ගමනට නිමාත කරවා පින්වතුනි ඒ නිමා දැවීම සිද්ධ වෙනකොට එතුට මේ මහ පොළවට දරා ගන්න බැරි වුණා. පින්වතුනි එදා යශෝදරා දේවිය බුදුහාමුදුරුවන්ගේ දෙපතුල් පිරිමදිමින් යශෝදරාව කියනවා සන්දපායන විත නිල්වන්නාසට සම්මිතු කෙරුවසියට හද නලියන කොට පෙර මත කරගින් සඳ මඩලට මම
වහන්සේගේ දෙපතුල් පිරිමදිමින් සසර ගමනට නිමා තබනකොට පින්වතුනි ඒ දුක ඒ වේදනාව මේ මහ පොළොවට දරා ගන්නට බැරි වෙනවා. සංසාර ගමන මාර්ගයේ පුරාවටම සැබෑ පතිවෘතා ධර්මයේ පූර්ණය කරමින් කාන්තාවකගේ නිකලල් බව කියමින් සැබෑ පතිවෘතා ධර්මය ආරක්ෂා කරමින් සසර ගමන පුරාවටම පතිනියදී පැමිණි යශෝදරාව එදා සසර ගමනින් නික්මනකොට වෙස්සන්තර ආත්ම භවයේ පිටුතුනි එදා ගෞතම බුදුරජාණන් වහන්සේ සත්වයස් පිරුණු තමන්ගේ ආදරණීය පුත් කුමාරයා වූ රාහුල කුමාරයාව සුලකිරියේ එකතු කරගෙන චේතවනාරාමයට වැඩම කරන්නේ දායාදේ ලබා දෙන්න. වෙස්සන්තර ආත්ම භවයේ තමන්ගේ ආදරණීය පුත් කුමාරයාව අහිමි වූ දුක හදවතේ දරාගෙන මෙමතුනි ආනන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ප්‍රජාපති මහා ගෞතමී දේවියගේ මූලිකත්වයෙන් උතුම් භික්ෂුණී ශාසනය ආරම්භ වෙනකොට සුද්ධෝදන රජතුමාගේ වියෝගයේ පසුව පින්වතුනි එදා යශෝදරා දේවියට මේ උත්තරීතර වූ බුද්ධ ශාසනය ප්‍රමුඛ භූමියටපත් වුණා. අවසානයේදී ශාස්ත්‍රීය ජීවිතය ගත කළ යශෝදරාව පින්වතුනි එදා දරාගහවත බවුම් වෙනුමින් සසර සර දැස නිම වුණා බුදු කෙනෙකු ලොව වෙතට දුන්නේ නිසනසී සැනසුණා අභිඥාන් ලබානි සැක අද තැනට පත්නුනා උතුම් බෝසත් සිරිත තැනුවේ පිරිනිවන වෙත යශෝදරා දේවිය උත්තරීතර වූ ලෞතර බුද්ධ ශාසනයේ ප්‍රවෘජා භූමිය භික්ෂුණී ශාසනයේ ප්‍රවෘජා භූමියට පත් වෙලා අවුරුදු 79ක් ආයු වින්දනය කරමින් උතුම් පරිනිර්වාණයට පත් වෙනවා.
1980 වෙනි දීහිදී පරිනිර්වාණයට පත් වෙන බව යශෝදරණිය කල්පනා කරනවා මම බුදුන්ට වඩා එකතු දිනයක් හෝ ජීවිතය ගත කළොත් ඒක මම බුදුන්ට කරන අගෞරවයක් කියලා හිතමින් ලෞතර බුද්ධ පරිනිර්වාණයට හරියටම වසරක් තියෙද්දී වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ උප්පත්තිය ලැබපු යශෝදරාව වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ උත්තරීතරව පරිනිර්වාණයට පත් වෙනවා. පින්තුනි සසර ගමන පුරාවට තමන්ව අත්මහැරපු යශෝදරා තෙරණියගේ සෑය ළඟ අලුතුවිලි බවට පත් වෙනකන් යශෝදරා තෙරණියගේ සෑය ළඟ තුන්යන් රාත්‍රියක් මුළුල්ලේම යශෝදරා ළඟ තනිරැක්කේ පින්තුනි වෙන කවුරුත් නෙවෙයි ඒ අපමහා ලෝතර බුදුරජාණන් වහන්සේ. කාන්තාවකගේ ප්‍රතිමූර්තිය හෝ සැබෑ ප්‍රතිපදා ධර්මයේ ප්‍රතිමූර්තිය හෝ ඒ උත්තමාවියට අපි හැමදාම නමස්කාර කරන අපගේ නමස්කාරය වේවා.
යශෝදරා තෙරණියගේ චරිතය පිළිබඳව. ඉතින් පින්වතුනි මම ඔබට දේශනාව අවසානයේ පුංචි යෝජනාවක් කරනවා. ඔබ ගෙදර බුදුපහන වර්තු කරනකොට බුදුන්ට මල් පහන් පූජා කරනවා සේම පින්වතුනි හැකිනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ මන්දිරය ළඟින්ම හෝ ඊට පාත ආසනයකින් හෝ උන්වහන්සේගේ දෙපැත්තේ තියලා වන්දනාමාන කරන්න පුළුවන් උත්තරීතර වූ චරිත දෙකක් ඉන්නවා. එකක් තමයි අපි අද මේ කතා කරපු උත්තමාවිය යශෝදරා තෙරණියගේ ප්‍රතිමය ගෙදරට වැඩම කරලා ඔබ වන්දනාමාන කරන්න. මොකද අපි අද මේ විදිහට බණපදයක් කර යහන්නේ යශෝදරාවගේ කාන්තාවක් බුද්ධත්වයේ ලබන තා සිද්ධාර්ථ කුමාරයා පසුපසින් හිටපු නිසා හැම වෙලාවකම ඇගේ ජීවිතයේ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී ධර්මයන් පූර්ණ කරපු නිසා අනිත් කාරණය අනිත් චරිතය අද අපි ඔබ මේ විදිහට එක බණපදයක් කරහන්නේ නෙමතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය මතකයේ රඳවාගෙන ඔබට මට අහන්න බලන්න සලස්සපු ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟින් හිටපු උත්තරීතර වූ චරිතය අපේ ආනන්ද මහරහතන් වහන්සේ. ධර්ම භාණ්ඩාගාරික උත්තරීතර චරිතය ඔබ වන්දනාමාන කරන්න ආනන්ද මහරහතන් වහන්සේට උතුම් යශෝදරා තෙරණියට ජීවිතේ කවදාකවත් අපිට වරදින්නේ නැහැ. යශෝදරා තෙරණියකට වන්දනාමාන කරන කාන්තාව යශෝදරා තෙරණියගේ වගේ ජීවිතය හදාගන්න පුළුවන් පිටායය කරගෙන තමන්ගේ ජීවිතය හදාගන්න පුළුවන් කාන්තාවක් වෙනවා. පිරිමි කෙනෙක් යශෝදරා උත්තමාවියට වන්දනාමාන කරනවා නම් තමන්ට හම්බ වෙන කාන්තාව යශෝදරා වගේ කාන්තාවක් වෙනවා. යශෝදරා තෙරණිය අපදාහනේ පිළිවෙලින් පැහැදිලි කරනවා. නිසා ලෞතර බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන ඔය දෑතෙන්න උන්වහන්සේලා දෙවියන් වහන්සේට වන්දනාමාන කරන්න කියන යෝජනාව තියෙන්නේ මේ දේශනාව මෙතකින් නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සෑම සියලු දෙනාටම උතුම් යශෝදරා තෙරණිය වහන්සේගේ උත්තරීතර වූ ගුණයෙන් ඔබ සෑම සියලු දෙනාටම එතුමියගේ පිහිට ආරක්ෂාව නිතරම ලැබේවා කියලා අද මේ උතුම් මොහොතකම මේ විදිහට සිද්ධ කරද්දී වසර දෙකකට පෙර මේ පරලෝකීය ඒ සෝමාවතී මෑණියන්ගේ අදටියේදී තිබෙන 86 වෙනි ජන්මදිනය නිමිති කරගෙන මේ උතුම් මොහොතකම මේ විදිහට සිද්ධ කර ගන්න තියදුනා. විශේෂයෙන්ම ජේ ජයසේකර පේතුමානන්ට කුමාර පෙරේරා සොරිවායතුළු මල්කීනාති සෑම සිල්දනාත්ම පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට එවැගේ විහාරස්ථානයේ වැඩ වාසය කරමින් අපවත් වී වදාළ පින්සරුවාගේ මහා සංඝරත්නයට දැන් විහාරස්ථානයේ වැඩ වාසය කරන පින්වත් මහා සංඝරත්නයට ධර්මදේශකයන්න් වහන්සේ එවැගේම සුජීවත්ව වාසය කරන ජයසේකර පොලේ සෑම සිල්දනාට මොනුපුරේ පිරියනතුළු සියලුම දෙනාට නාථීට හිතමිතුරන් සෑම සියලු දෙනාට එවැගේම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණි පින්වත් ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් මොහොතේ ආශිර්වාදයේ සසසන්සිල සෞභාග්‍ය නිතින්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එවැගේම ඔබට විශාල ධර්ම ශාලාවක් නිර්මාණය කරමින් පවතින ඉතින් අපේ හාමුදුරුවන්ගේ අදහස තිබුණේ මේ ධර්මශාලාවේ මේ දේශනා මාලාව සිදු කරන්නට. නමුත් තිබුණු කටයුතු ටික අවසන් කරගන්නට බැරි වුණ නිසා උන්වහන්සේ මේ විදිහට ධර්ම දේශනාව සිදු කරනවා. මේ නිසා
නාමසේත යොද බල යොද ශක්තිය ලැබේවා. ඒ වගේම මේ උතුම් පින්කමට ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන විහාරස්ථානීය අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රබලන ජය හින්දි එක්ස්පෝර්ට් අධිපති සම්පත් නළුව මහත්මයාතු ඇතුළු පින්වත් සෑම සිල් දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් පින්කමේ ආශිර්වාදය සිත සැනසෙල සෞභාග්‍යවත් වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරමි. පින්වත්නි, ධර්මදේශනාව මෙතකින් නිවා කරනකොට ඔබට ආරාධනාවන් සිදු කරන සෑම බොහෝ දිනකම උදෑසන 9:30ට දෙරණ රූපවාහිනිය ඔස්සේ උදෑසන 9:30ට වගේම උදෑසන 11ට තෙවලා බුදුවදන් යෝගාසන කාව්‍යමය ධර්මදේශනාව සූත්‍රානුසාරයෙන් සිදු කරන්නට බලාපොරොත්තු වෙන ඒ උතුම් කාව්‍යමය ධර්මදේශනාව සෑම පොහොය දිනකම දෙරණ රූපවාහිනිය ඔස්සේ උදෑසන 9:30ට මම අපේ නවගත්තේ සිරිසුගත කවුරුන් ස්වාමීන් වහන්සේගේ වැඩමවීමනොත් සූත්‍රානුසාරයෙන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කාව්‍යමය ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට කියලා ආරාධනා කරමින් පින්කමකට නිමා කරනවා. ඒ වගේම මේ සිදු කරන්නට යෙදුණු පින්කමේ වීඩියෝ පටයක් තව දින දෙකකින් ඔබට බලන්නට හැකියාව දෙනවා. තොරපිටියේ සරණ හිමි කියන Facebook පිටුව, YouTube පිටුව, TikTok පිටුව හරහා. ඉතින් මේ දේශනාව පමණක් නෙමෙයි මම විසින් සිදු කරන බකුතු දේශනාවන් ඒ TikTok පිටුව, වගේම Facebook පිටුව, YouTube පිටුව හරහා ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. අන්තර්ජාලය පාවිච්චි කරන පින්වත් ඔබ සියලුම දෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. ඉතින් මේ උතුම් පින්කම මෙතකින් නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ උතුම් පින්කමට සම්බන්ධ වූ පින්ැතිය සෑම සියලුනාටම උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරමි. ඉතරයි ස්වාමීන් වහන්සේ වහන්සේ අපට ධර්ම දානය දීමෙන් පැත්තට කරකා වූ මහත්ඵල මහන්ත අර්ථවත්යි. ඒ කියන්නේ ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, අවසානයේ බුදුපසේ මහරහතන් වහන්සේලා නිවි සැනසී වදාළ අමා මහ නිවන් සුවය නිත්මන් භවයකදීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුංචි ආරාධනාවක් කරනවා. ඉතින් ඒක සිද්ධ කරලා දේශනාව නවත්තන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් පිටුතුනි අද ලංකාව පුරාවට පසුගිය කාලේ ජනප්‍රිය වුණු කවියක් තිබුණා. ඉතින් මේ කවිය කියන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මම මේ කවිය කියලා මේ පිටුතුනි නිමා කරනවා. මේ පිටුතුනි ආර්ය මහා සංඝරත්නයේ වෙන නිර්මාණය වන තවත් සුවිශේෂී කවියක්. සුවපත් කර සිත් බන පද කලනවා සිසිලස මුසුවේ වටාපතේ හාමුදුරුවනි දැනෙනවා අද
ඒ වගේම ඔබවත් අපවත් ශාසනයත් ආරක්ෂා කරන අල්පේශාක මහේශාක ශාසන මාමක සම්‍යක් දෘෂ්ටි 33 කෝටියක් ඉරිදිවතාවුන් සේවාකද මේ පින් මනෝමෝදන් වේවායි සාදු වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු සීලවන්තයන්ට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය පින්වත්නි, අද මේ උතුම් වූ ධර්ම දේශනාවෙන් පමණ වෙනකොට ඉතා විචිත්‍ර සද්ධර්ම ශ්‍රවණීය පින්කම අප කෙරෙහි අනුකම්පාවෙන් ඉෂ්ට සිද්ධ කර දෙන්නේ දුනා. මීගම අඟුරුකාරමුල්ල ශ්‍රී මේධාංග මූලික පීඨේ පරිණාමපති මීගම අගරපනහා ශ්‍රී ජයසුන්දරාරාම විහාරස්ථානයේ විහාරාධිපති කාව්‍ය ශ්‍රී විශාරද කාව්‍ය ශිරෝමණී රාජකීය පඬිතුක බුදුරජාණන් රූපවාහිනී විචිත්‍ර කාව්‍යමය ධර්ම දේශක පූජ්‍යපාද තොරපිටිය සරණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිරෝගී සුවය ඒ වගේම මේ ජාතික සමාජික මෙහෙවර ඉෂ්ට සිද්ධ කරගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඔබ හැම දිනම ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිද්ධ කරන් තේරුණා. මේ මොහොතේදී සාදු කියලා නැවතත් මේ ප්‍රාර්ථනාව සිහිගන්නවා. ඒ වගේම තමයි මේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණීය පින්කම අද දිනේදී ඉෂ්ට සිද්ධ කරලා දෙන්නේ දුණු පෙදයිසේකර පවුලේ සෑම සිල් දිනාටම ආශිර්වාද පිණිස ඒ වගේම පරලෝකසපත් වූ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ඒ වගේම තමයි විහාරස්ථානී වැඩිහිටි අපවත් වී වදාළ සියලු ස්වාමී පාදයාණන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීමේ ආරමුණ දැන්ට වැඩ සිටින සියලු දෙනාට සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින්කමට සහ සම්බන්ධ වූ සදහැති පාසක පාසිකාවන් හැමෝටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කර මේ පින්වත් පවුලේ හැම දිනාටම පිපී දෙනවා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අද මේ උතුම් පින්කමට සහ සම්බන්ධ වූ හැමෝටත් මේ කටයුත්ත සාර්ථක කරගන්න වචනයකින් හරි උපකාර කළ හැම දිනාටම තුන්වැනි පිළිට ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. මේ උතුම් වූ සාධර්ම ශ්‍රවණීය පින්කමට නිමාවට පත් කරන්න බලාපොරොත්තු ඒ ගමන පින්වත්නි ඊළඟ සාධර්ම ශ්‍රවණීය ධර්ම දේශනාව 15 වෙනිදා මේ 15 වෙනිදා ඒ වගේම මේ 15 වෙනිදා කුකුල්පනේ සුදාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ වගේම 18 වෙනි සඳුදා කුඩාපාණේ ආනන්ද ගෞරවනීය හාමුදුරන් වහන්සේ මේ පින්කම් සඳහා වැඩම කරනවා. ඉතින් මේ පින්කම් සඳහා ඔබ සෑම සියලු දෙනාටම සම්බන්ධ වෙන්නේ පිළි සිහිපත් කරමි. හැමත නිරෝගී සුවය තුන්වෙනි පිළිත ලැබේවා කියන්නේ මේ උතුම් පින්කම් නිමාවට පත් කරනවා. හැම දිනකටම සම්මා සත්පුරුෂ සරණයි. ඒ වගේම අය පොඩු ටික අර ධර්මශාලාවේ තියන්නේ පැදුරු ටික ධර්මශාලාවේ තැනකින් තියන්නේ පොඩි සංග්‍රහයක් සංවිධානය කරලා තියෙනවා. ඒකත් හැමෝම සම්බන්ධ වෙලා යනවා. සම්මුදු වඩාමන මුදුවේ යන්න පාවඩ ටික හදන්න මුදුවේ යන්න කවුරු හරි
සසර එක් වීමට මතක ඇවිලෙයි කඳුළු ගිනි දැල් නිබා දවමලායේ දුක් ගීතයම අද දින රාජ මැදුරේ වැයේ ඇයි මගේ සාමිද මාතානි කර යන්න